Once upon a time. Welcome to Grandma's story. ඔන්න දුවේ පුතේ අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ. අන්දයාට දීකිරිවල සුද කිව්වා වගේ කියන ප්‍රස්තාව පිරුල හැදුන හැටි. ඔන්න ඉස්සර කාලේ ගම්බද තිබුණ නිවසක දැස් අන්ධ පුද්ගලෙක් ජීවත් වුණා. දවසක් මේ අන්ධ පුද්ගලයාට තවත් කෙනෙක් දීකිරි වගේක් ගෙනත් දෙනවා. මේ වෙලාවේ අන්ධ මිනිස්සයා අනිත් කෙනාගෙන් අහනවා මේ මොනවද කියලා. එතකොට අනිත් මිනිස්සයා උත්තර දෙනවා මේවා තමයි දීකිරි කියලා. එතකොට අන්ධ කෙනා ආයිත් අහනවා දීකිරි මොන වගේද කියලා. අර මිනිස්සයා උත්තර දෙනවා දීකිරි සුදු පාටයි කියලා. ඉතින් දුවේ පුතේ උපතින්ම අන්ධ මිනිස්සෙක් සුදු පාට දැකලා තියෙනවය. ඒක හන්දා අන්ධ මිනිස්සයා ආයිත් අහනවා සුදු කොයි වගේද කියලා. අර මිනිස්සයා කල්පනා කරලා බලනවා. එතකොටම එයා දකිනවා කොකෙක්ව. ඉතින් මේ මිනිස්සයා අර අන්ධ මිනිස්සයාට කියනවා සුදු හරියට කොකෙක් වගේ කියලා. ඒ සැරේ අන්ධයා ආයිත් ඉඳලා අහනවා කොකා මොන වගේද කියලා. ඒ සැරේ අර මිනිස්සයා තමන්ගේ අතක් කොකා වගේ නවල හැඩ කරලා අන්ධයාට අල්ලන්න දීලා කියනවා කොකා හරියට මෙන්න මේ වගේ තමයි කියලා. ඒ සැරේ අන්ධ මිනිස්සයා අර මිනිස්සයාගේ නව පුවත්ත හොඳට අත ගාලා බලලා එහෙම කියනවා හා එතකොට දීකිරි වල හැටිත් හරියට අතක් වගේ නේද කියලා. ඔන්න ඔය වගේ දුවේ පුතේ ඔය විදිහට යම් කිසි දෙයක් මොනම විදිහකටවත් තේරුම් කරලා දෙන්නත් බැරි තේරුම් ගන්නෙත් නැති කෙනෙකුට මොකක් හරි අමාරුවෙන් තේරුම් කරලා දෙන්න යනකොට තමයි කියන්නේ ඒකත් හරියට අන්ධයට දීකිරි වල සුදු කිව්වා වගේ කියලා. Thank you for watching Grandma's story. See you again with another magical tale.